සිංහල සංගීතයේ ජාතික වීර. එහෙමත් නැත්තං නූතන සිංහල සංගීතයේ පියා. ගුරුදෙවී සුනිල් සාන්තයන් ගැන අලුත්ම පරිච්ඡේදයකින් කතා කරන්න අද අප ඔබ මුණ ගැසෙනවා. සුපුරුදු පරිදි සුනිල් දසුන සොයව් ගවේෂණාත්මක වැඩසටහනට ඔබ සැම ආදරයෙන් ගෞරවයෙන් යුතුව අපි පිළිගනු ලබනවා. අද වැඩසටහන හරි සුවිශේෂී. සුවිශේෂී චරිතයක් මාත් සමග ඉන්නේ. බොදු ගීයට පනදුන් කිතුුණු සංගීතඥයා සුනිල් සාන්ත මේ කෘතිය රචනා කරපු අවසරයි පූජ්‍ය මුරතලාවේ ඥාන විමල අපේ හාමුදුරුවන් වහන්සේ තමයි අපිත් සමග වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ වැඩසටහනට නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද අපේ මේ සුවිශේෂී සාකච්ඡාවට ආරම්භයක් විදිහට මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. ඇත්තටම ඔබ වහන්සේට මේ සුනිල් සාන්ත කියන චරිතය හමු වුණේ කොහොමද අපේ හාමුදුරනේ? සුනිල් සාන්ත කියන චරිතය සුනිල් සාන්තයන් මිය පරලොව ගිහිල්ලා වසර 40කට පස්සේ තමයි මට හම්බෙන්නේ. ඒ කියන්නේ 2020 21 කාලයේදී තමයි එතුමාව හමු වෙන්නේ. ඒ කාලය තුළදී මම සුනිල් සාන්තයන්ට පෙර මට අමරදේව චරිතය හම්බ වෙනවා. ඒ අමරදේව චරිතය හොයාගෙන යනකොට අමරදේව චරිතයට හේතු වුණ අමරදේව චරිතයක් බිහි වෙන්නට මූලිකත්වයේ ගත්ත සංගීතඥයෙක් විදිහට මම එතෙන්ද සුනිල් සාන්තයන්ව හඳුනා ගන්නවා. ඊට අමතරව සුනිල් සාන්තයන් කියන චරිතය අපි කුඩා කාලේ පටන්ම දන්නවා. නමුත් සුනිල් සාන්ත කියන ඒ මාතෘකාව ගැන එහෙම නැත්නම් ඒ යුග පුරුෂයාණන් ගැන මම මීට වසර 4කට පෙර තමයි එතුමා පිළිබඳව මම හරි විදියට හොයන්න ගන්නේ. නැත්නම් අපිට සුනිල් සාන්තයන්ගේ ගීත කුඩා කාල පටන්ම ඇහිලා තියෙනවා. පාසල් යන අවධියේදී සුනිල් සාන්තයන් පිළිබඳව අහලා තියෙනවා. යුග පුරුෂයාණන් ගැන චරිතය හරි විදියට හඳුනාගත්තේ නැති වුණාට ඒ එතුමාගේ ගායනා කරපු ගීත ළමා ගීත ළමයින් වෙනුවෙන් ගායනා කරපු ගීත ඇත්තටම ඒවා ළමයි වෙනුවෙන් නෙමෙත් ගායනා කරේ. නමුත් ළමයිට ගැළපෙන ගීත ළමා මනසට ගැළපෙන ගීත අපි කුඩා කාලේ ඒවා ගායනා කළා ඉගෙන ගත්තා. අපේ විෂය නිර්දේශයට තිබුණා. උදාහරණයක් විදිහට ඕලුපු පීලා දෙනවා ගීතය, ඊළඟට පෝගාරැල්ලනගේ හඳපානේ වගේ ගීත, මේ සියලුම ගීත අපි කුඩා කාලයේ පටන්ම ශ්‍රවණය කරනවා. හැබැයි සුනිල් සාන්ත කියන යුග පුරුෂයා මම හඳුනගන්නේ අමරදේව චරිතය හරහා. අමරදේවන්ගේ චරිතය හොයාගෙන යනකොට අමරදේවයන්ගේ ඒ මූලික අරිතාලම සකස් කරගත්තේ සුනිල් සාන්තයන්. අර මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් කියන විදිහට සුනිල් සාන්තයන්ගේ අනුප්‍රාප්තිකයා තමයි අමරදේව. ඊළඟට සුනිල් සාන්තයන් තමයි අමරදේව කියන චරිතයට වේටි අන්දන්ට පුරුදු කරේ. නැත්තම් අමරදේව කියන චරිතය ඒ ඇල්බර්ට් පෙරේරා කාලේදී එතුමා නමින් ඉන්න කාලෙදී එතුමා සාමාන්‍ය ඉංග්‍රීසි ක්‍රමයට ඇඳගෙන හිටියේ. කියන්නේ කලිසමක් ඇඳගෙන එහෙම හිටියේ. නමුත් අපේ සිංහලකම ඉදිරියට ගෙනියන්න පුළුවන් ඊළඟ සංගීතඥයා විදිහට සුනිල් සාන්තගේ නුවණින් දැක්කා ඇල්බර්ට් පෙරේරා කියන චරිතය අනාගතයේදී එහෙම නැත්නම් අමරදේව කියන චරිතය අනාගතයේදී අපේ සිංහල සංගීත ඉදිරියට ගෙනියන සංගීතඥයෙක් විදිහට සුනිල් සාන්තගේ නුවණින් දැක්කයි. හින්දා එතුමා හිතන්ට ඇති අමරදේව කියන චරිතයට මේ කලිසම නෙමෙයි හුරු බටහිර ඇඳුම් නෙමෙයි හුරු සිංහලකමට ගැලපෙන ඇඳුමක් කියලා. ඉතින් ඒ චරිතය ඔස්සේ තමයි මම සුනිල් සාන්තයන් අඳුරගත්තේ යුග පුරුෂයෙක් විදිහට, යුගයේ මහා පුරුෂයෙක් විදිහට. ඔව් අපේ හාමුදුරනේ. ඔබ වහන්සේට ඒ අයරින් තමයි ගුරුදෙවි සුනිල් සාන්ත කියන චරිතය මුණ ගැහෙන්නේ. ඒ විදිහට මුණ ගැහුණු ගුරුදෙවි සුනිල් සාන්ත චරිතය තුළ ඇත්තටම අපි සිංහල ජාතිකත්වය ඔය කියන වචනේ අපේ හාමුදුරන්ගේ කතාව හැදී ඇත්තටම ප්‍රේක්ෂකයන්ට අහන්නට ලැබුණා. අපි සිංහල ජාතිකත්වය ගැන ගුරුදෙවි සුනිල් සාන්තයන් සතු වූ ඒ සිංහල ජාතිකත්වය කියන්නේ මොකක්ද? ඒ ගැන ප්‍රේක්ෂකයන්ට වඩාත් පැහැදිලි කරලා විග්‍රහ කරලා දැක්වුවොත් කොහොමද අපේ හාමුදුරනේ? එතන කාරණා විශේෂ වෙනවා. සිංහලකම ගැන කතා කරන්නේ උපතින් කතෝලිකයෙක්. උපතින් කතෝලික වුණ පුද්ගලයෙක් තමයි සිංහල ජාතිකත්වය ගැන කතා කරන්නේ. ඒ නිසායි එතුමා අපේ රටට විශේෂ පුද්ගලයෙක් වෙන්නේ. සිංහල ජාතිකත්වය ගැන කතා කරනකොට විශේෂ සංගීතඥයෙක් වෙන්නේ. ඒ කාලේ සංගීතඥයෝ වගේ අය අපේ නිදහස් සටන වෙනුවෙන් සංගීතඥයන්, කවියන්, ලේඛකයන්, නවකතාකරුවන් මේ හැම කෙනෙක්ම අපේ නිදහස් සටන වෙනුවෙන් කතා කරා. තමන්ගේ
සාහිත්‍ය කලාව ඒ පැත්තට යොමු කරා. නමුත් ඒ හැම කෙනෙක්ම බොහෝ විට උපතින් බෞද්ධ. අපි සිංහලකම ගැන කතා කරපු බොහෝ අය උපතින් බෞද්ධ සහ සිංහල. නමුත් මේ සුනිල් සාන්ත කියන චරිතය උපතින් කතෝලිකයි. නමත් උපතින්ම ලැබුණු නාමයත් එතුමට ජෝසප් ජෝන් කියන නාමයෙන්. එතකොට ඒ ලබාගත්ත නමත් එතුමා අත්හැරලා එතුමා සිංහලකමකට ක්‍රමක්‍රමයෙන් හැරෙනවා. මෙතෙන්දි මතයක් ගොඩනගෙනවා එතුමා සිංහලකමට හැරෙන්නේ කුමාරතුංග මුනිදාසයන්ගේ පද කීපයක් නැත්තං හෙළ රණගීය කියන කොටස කියවලා තමා මේ සිංහලකම ගැන කතා කරන්න කියලා බොහෝ විත්තුදුන්ගේ මත තියෙන. මේ පිළිබඳව සුනිල් සාන්තයනොත් තමන්ගේ දේශීය සංගීතය නැමැති කෘතිය සඳහන් කළ තිබෙනවා. නමුත් ඊට පෙර මේ දේශීය සංගීතයේ කෘතිය බිහිවෙන්නේ 1946න් පස්සේ. නමුත් ඊට පෙර 1941 දී සුනිල් සාන්තයන් සිංහල බෞද්ධ පුවත්පතට ලිපියක් ලියනවා. ඒ ලිපියේ සඳහන් වෙන්නේ මෙන්න මෙහෙමයි. සිංහල ජාතිකත්වයේ කෙසේ සකස් විය යුතුද? සිංහල ජාතිකත්වයේ කෙසේ සකස් විය යුතුද? එතුමා ලිපියේ පටන් ගන්න මෙහෙමයි. උතුර දඹදිව වෙසෙන සිංහලයේ ස්වජාතික දුර්වල ස්ථාන දෙස බැල්මක් හෙළයි. මෙතෙන්දි කියන්නේ උතුර දඹදිව වෙසෙන සිංහලයක. එතකොට මෙතුමා සාන්තිනිකේතනයේ සහ බාත්කණ්ඩ ඉගෙන ගන්න කාලේ මේ 1941 කියන්නේ. උතුරු දඹදිව වෙසෙන නැත්නම් උතුරු ඉන්දියාවේ වාසය කරන සිංහලෙක් කතෝලිකයෙක් කියලා කිව්වේ නැතුවා. සිංහලෙක් ස්වජාතික දුර්වල ස්ථාන දෙස බැලුමක් කියලා. ඒත් අපේ තියෙන ජාතිකත්වයේ තියෙන අඩුපාඩු ගැන එතුමා දකිනවා ඉන්දියාවේ ඉඳලා. ඉන්දියාව ඉගෙන ගන්න ගම බැලුමක් කළයි. එතුමා මේ ලිපියේ දිගටම ලියාගෙන යනවා. සිංහල මුල සිටම මුලින්ම ඒ ලිපියට ආරම්භයක් ලබලා දෙනවා. ප්‍රශ්න කීපයක් අහන ගම ලංකා මාතාව අහන විදිහට නැත්නම් අපේ ලංකාව වාසීකින් අහන විදිහට තමයි එතුමා මේ ලිපිය ලියන්න පටන් ගන්නේ. ලංකා මාතාව මෙහෙම පුත සිංහලය ඔබ මගේ පින්බර පුතෙක්ද? ඔබ මගේ පුතෙකු වන්නේ කෙසේද? ඔබ සිංහලයෙකු බව කියයි. එය ඔබ ඔප්පු කරන්නේ කෙසේද? ඔබගේ කතාව සිංහලද? ඇඳුම් සිංහලද? නම සිංහලද? ලිවීම සිංහලද? සිරිත් විරිත් සිංහලද? කෑම සිංහලද? ඉරියව් හෝ ගති සිංහලද? නාමිකව විතරක් හිටපු සිංහල පිරිසගේ අර බටහිර ගැතිකම නැති කරලා ඒ වෙනකොට තිබ්බේ අපිට තිබ්බේ සුද්දන්ගේ ආණ්ඩුකාරයන්ගේ විදේශ අපේ ඉංග්‍රීසි පාලනයක් තමයි අපේ ලංකාවේ තිබුණේ. ඒ ඉංග්‍රීසි පාලනය තුළදී ඉංග්‍රීසින්ගේ චරිත නැත්තම් අපි ඉංග්‍රීසින්ගේ ඒ බටහිර සංස්කෘතියට සිංහලයා ක්‍රමක්‍රමයෙන් නැඹුරු වෙගෙන ගිහිල්ලා තිබුණා. ඇඳුම පැළඳුම වෙනස් වුණා. කතාබහ වෙනස් වුණා. කෑම බීම වෙනස් වුණා. ලිවීම කියවීම වෙනස් වුණා. කතා කරන භාෂාව වෙනස් වුණා. මෙහෙම වෙනස් වෙගෙන යනකොට එදා අතීතයේ තිබ්බ ප්‍රෞಢත්වයක් සුනිල් සාන්තයන්ගේ මේ ලිපිය තුලින් එතුමා නැවත නගා සිටවන්නට උත්සාහ දරනවා. ඒ කාලේ තිබුණේ අරගලයක් කියලා කරන්න මේ වගේ කලා මාධ්‍ය විතරයි. නැත්තම් යුද්ධ කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. එදා ඒ පරිසරය අපි තේරුම් ගන්න ඕනේ වෙනකොට. එතකොට මේ පරිසරය තුළ කවිය තුලින් කලාව තුලින් පුවත්පත් ලිපි මගින් මේ පණිවිඩය සිංහල ජනතාව අතර ලබා දුන්නා. මේ සිංහල බෞද්ධ පුවත්පතට සුනිල් සාන්තයන් මේ ලිපිය ආරම්භ කරනවා මේ විදිහට. එතකොට එතුමා කතා කරනවා සිංහලකමේ කතාබහ භාෂණය කරන විදිහ, ඊළඟට ඇඳුම් පැළඳුම් ගැන, යොදලා තියෙන නම් ගැන, ඊළඟට ලිවීම අපේ ලේඛන කලාව ගැන, ඊළඟට සිරිත් විරිත් කෑම සිංහලද, ඉරියව් හෝ ගති සිංහලද, අපේ චර්යා රටාවන් සිංහලකමට ගැලපෙනවද කියන එක එතුමා විවේචනය කරමින් ඇස්පාදන්න ටිකක් සමහර වෙලාවට සැඩපරුස විදිහට උපමා භාවිතයෙන් එතුමා මේ ලිපිය ලියනවා. ඒ ලිපිය ලියනකොට එතුමා මෙන්න මෙහෙම දෙයක් කියනවා. සොයුරු සොයුරිය මේ කල්ලු බැටළුවන්ගෙන් හැකිතරමක් දුරට ඈත්ව සිටිනේ. නිකම්ම දෙයක් නෙවෙයි දැම්මේ. කළු බැටළුවන්ගේ
නිකන් සත්වයෙක්ට උපමා කරලා අර රළු විදියට කිව්වොත් තමයි අපේ කෙනෙක්ට ටිකක් දැනෙන්නේ. ඒ භාෂාව එතුමා පාවිච්චි කරා. ඔවුන් හරි ගැස්සීම අපිට කළ හැක්කක් නොවේ. කියන බටහිරට ගැතේ වුණොත් අපේ සිංහලයා හරි ගැස්සීම අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනුන් හැදීම පසක තබා අපි හැදෙමු. බලන්න එතුමාගේ උපදේශය. අනුන් හදන එක නෙවෙයි කරන්න ඕන. දැන් අපි හැදෙන්න ඕනේ. තේරුම් ගන්නට අපි හැදෙන්න ඕන. අනුන් හදන එක කරන්න ගියොත් වෙන්නේ ඒ අයට මේක තේරෙන්නේ නැහැ. නිකන් අර අපි කියන්නේ බීරියාරින්ට වීණා වාදනය කරන වගේ වැඩක්. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. ඒ හින්දා අපි මෙතෙන්නේ හැදෙන්න ගමු. මෙහි පහත දැක්වෙනුවේ මේ අවස්ථාවේ හැටියට අපිට පිළිපැද්ද හැකි නීති ස්වල්පයක්. මේ අවස්ථාවේ හැටියට කියන්නේ එකල තිබ්බ බටහිර ආభాෂයත් එක්කලා ඇතුළත් තුන ඒ තිබ්බ පරිසරය අනුව අපි ඒ දේට යන්නේ නැතුව අපි මේ නීති ස්වල්පයවත් කරමු. එතකොට අපි ක්‍රමේ වැටුණු සිංහලකම කවදාරි දවසක ගොඩේ කියලා එතුමාගේ මතයක් තිබුණා. මෙතින්ද කියන එතුමා රජයේ නියෝගයක් නැති සෑම විටම සිංහල සහෝදර සහෝදරියන් අතර කෙරෙන කටයුතු සිංහලෙන්ම කිරීම. එතකොට රජයේ මේ නීතියක් තියෙන්න ඇති. නීතියක් තිබ්බනේ කොහොමද? ඉංග්‍රීසි නීතිය තිබුණා. මේක ඉංග්‍රීසියෙන්මයි හැම දෙයක්ම කරන්න ඕන. ලිපි ලියන්න ඕන ඉංග්‍රීසියෙන්, කතා බහ කරන්න ඕන ඉංග්‍රීසියෙන්. එකතු වෙන අවස්ථාවක් තියෙනවා නම් මේ හැම දෙයක්ම කරන්න ඕන ඉංග්‍රීසි. පාසලකට ඇතුළත් කරගන්නකොට පවා මේ විස්තර ඒ ක්‍රම තියෙන්නට ඇති. තිබුණා ඒ ක්‍රම. ඉංග්‍රීසි යටත් විජිත යුගයක් කියන්නේ ඒක හැම දෙයක්ම සිද්ධ වුණේ ඉංග්‍රීසියෙන්. එතකොට රජයේ නියෝගයක් නැති සෑම අවස්ථාවකදී අපි අපේ සිංහලකම පෙන්නන්න ඕන. රජයේ නියෝගයක් නැති හැම අවස්ථාවකම සිංහලයා විදියට කටයුතු කරන්න. මොකද රජයටත් ගරු කිරීමක් තියෙනකොට රාජ්‍ය පාලනය කරේ සිංහලෝ නෙමෙයි. එතකොට ඉංග්‍රීසි නිසා වැරද්දක් සිද්ධ වුණොත් අපි හිතමු වැරද්දක් සිද්ධ වෙලා හිරේ දැම්මා කියලා. හිරේ දැම්මම අපිට පුළුවන් ද ඔක්කොම හිරේ දැම්මාම ඉතුරු වැඩ ටික කරගෙන යන්න බෑ. අපි එළියේ ඉන්න ඕනේ හින්දා. එතකොට ඒ වගේ දෙයක් ගැන හිතලා තමයි මේ වටිනා නීතිය තමයි එකතු කරලා තියෙන්නේ. ඊළඟට සිංහල දරුවන්ට මව් භාෂාව හැකිතරම් දුරට ඉගැන්වීම හා ධෛර්යය දීම. සිංහල මව් භාෂාව උගන්වන්නට සහ ඉගෙනීමට දරුවන්ට ගේ අවස්ථාවක් සලසලා දෙන එක ධෛර්යයක් දීම. එසේම ජාතික අභිමානය, ජාතික සේවය, ජාතික සමගිය, ජාතික ඇල්ම ඔවුන් තුළ ඇති කිරීම. මම හිතන්නේ මේ වෙනම විස්තර කරන්න ඕනේ කියනකොටම තේරෙනවා. මව් භාෂාවෙන් කරන සෑම කටයුත්තකටද වැඩි සැලකිලි හා ධෛර්යය දැක්වීම. මව් භාෂාවෙන් කරන සෑම කටයුත්තකටම වැඩි සැලකිල්ලක් දක්වන්න කියන එක කියනවා. ඊට අමතරව ගරු කළ යුතු වැදගත් සිංහල සිරිත්තිරිත් ක්‍රමයෙන් භාවිතයට ගැනීම හා නොමනා අපරදිග සිරිත්තිරිත් ක්‍රමයෙන් අත්හැරගෙන යෑම. ගරු කළ යුතු සිංහල වැදගත් සිරිත්තිරිත් තියෙනවා නම් ඒවා එකතු කරගන්න එක අපිට අමතක වෙලා තිබේවා නැවත අපේ ජීවිතයට එකතු කරගන්න එක අවශ්‍ය නැති සියලුම බටහිර ගැතිකම් සිරිත්තිරිත් ඔක්කොම අයින් කරන එක එතුමාගේ අදහසක්ව තියෙනවා. මෙතැන් පටන්වත් ළමයිට නම් තැවීමේදී නම් තෝරා ගැනීම ඇතැම් විට ඇතැම් පක්ෂයකට මේ අපහසුවක් වෙන්න පුළුවන්. එහෙත් යටත් පිරිසෙන් ගෙදරදීවත් සිංහල නමකින් දරුවාට කතා කිරීම ජාතියට කරන ගෞරවයකි. මේ කාලයේදී ඉංග්‍රීසි යටත් යුගයේ කාලයේදී ඉහළ පන්තිවල ඉන්න දරුවන්ට දැම්ම ඉංග්‍රීසි නම්. සාමාන්‍ය ගමේ අයට මේක ලේසි. ගමේ අයගේ තිබ්බේ අනුලාවති, සෝමපාල ඒ වගේ නම් ටික අපි ගමේ අය තිබ්බේ. නමුත් මේ ආණ්ඩුව කාලෙදී ඉහළ පන්තිවල හිටපු සහ නාගරික ප්‍රදේශවල හිටපු පිරිස් තමන්ගේ දරුවට දැම්මේ දරුවන්ට යොමු කරේ ඉංග්‍රීසි, පෘතුගීසි ඒ හා සමාන නම් තමයි එකතු කරේ. ඒක මෙතුමා ඒක පිළිගන්නවා. සමහරවිට මේක අපහසු වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ අවස්ථාවේදී ගෙදරදිවත් පිට නැතත් ගෙදරදිවත් මේ කටයුත්ත කරන්න. සිංහලෙන් කතා කරන්න ළමයිට. ඉස්කෝලේක පාසලට ගිහිල්ලා සමාජ ඉදිරියේදී ඉංග්‍රීසියෙන් කතා කරට කමන්නේ තමන්ට අපහසු වුණා. නමුත් ගෙදරදිවත් දරුවට සිංහල උගන්වන්න සිංහලෙන් නම කියලා කතා කරන්න කියලා සිංහල නමක් දාලා කතා කරන්න කියලා එතුමා නීතියක් කියනවා. සිංහල පුරුෂ පක්ෂයට නියම වශයෙන් ජාතික ඇඳුමක් නැති අඩුපාඩුව කල් නොතබා පිළිමැස්ම. මේ වෙනකොට සිංහලයට ජාතික ඇඳුමක්වත් තිබිලා නැහැ. සිංහල පුරුෂ පක්ෂයට
කාන්තාවට තියෙන්නද ළමාසාරිය. ළමාසාරිස ඔසරේ තිබුණ බොහෝ විට ඔසරේ පාවිච්චි කරේ. ඔසරේ තිබුණා. නමුත් සිංහලයට මෙතෙන්දී ඇඳුමක් තිබිලා නැහැ. එතකොට මේ වෙනකොට පුරුෂ පක්ෂයට ඇඳුමක් තිබිලා නැහැ. මේ ඇඳුමක් හදාගන්න කියන එකත් සුනිල් සාන්තයන් මතක් කරලා තියෙනවා. මේ කරුණු මෙහෙම කියාගෙන ගිහිල්ලා එතුමා මේ ලිපිය අවසානයේට ලියනවා අපිට හරි හැටියට ජාතික ගීයක්වත් නැහැ. ජාතික ගීයක් හරි හැටියට ලැබෙන තුරුවත් මේ ගීතයක් විදිහට පාවිච්චි කරන්න කියලා එතුමා ජාතික ගීයට සමාන ගීතයක් මෙතෙන්දී එතුමා ලියනවා. ඒ ගීතයේ පසු කාලීනව එතුමා ගායනා කරනවා. ඒ පටිගත කිරීම තිබෙනවා. නමුත් මෙතනදී ජාතික ගීයකට අවශ්‍ය කරන නිර්ණායක තිබෙනවා. ඒ නිර්ණායක මේ ගීතේ අඩුයි. ඒක තේරුනේ නැහැ. නමුත් ජාතික ගීයක් ඉදිරිපත් කරන ඒ අවස්ථාවටත් මේ ගීතේ ලැබුණේ නැහැ. නමුත් එතුමා ජාතික ගීයකට සමාන ගීයක් ජාතික ගීය වශයෙන්වත් කතා කරන්න කියලා ගායනා කරන්න කියලා එතුමා මෙතෙන්ට ගීතයක් එකතු කරනවා. මීට අමතරව එතුමාගේ මම දැක්ක එක ගුණයක් තමයි අපි බෞද්ධ වශයෙන් කියන එකට යථාවාදී තථාකාරී කියලා. යමක් කියන්නේද ඒ කරන පුද්ගලයා. සුනිල් සාන්තය විදිහට කරා. සුනිල් සාන්තයන් අපේ සිංහල ජාතික ඇඳුම විදිහට ඇන්දේ අපේ අද පාවිච්චි කරන ජාතික ඇඳුම. එතුමා ඉන්දියාවට ගිහිල්ලා ආපු මුල් කාලේදී අර උඩට යොදන සලුව ඒ සමන් ඇඳුමින් අයින් කරා. ඊට පසුව එතුමා පසුව හැම වෙලාවකදීම මේ එකතු කරගත්තේ අපේ ජාතික ඇඳුමක් විදිහට. ඊට අමතරවම එතුමා ලිවීම් කටයුතු වලදී සංකර ලිවීම් අත්හැරියා. එතුමා ඉන්දියාවේ ඉඳලා තමන්ගේ සහෝදරයාට ලිපි ලියලා එවනවා. ශාන්තිනිකේතන ඉඳලා සහ බාත්කාණ්ඩේ ඉඳලා ඒ ගීත අපිට දැනගන්න පුළුවන්, බලා ගන්න පුළුවන්. අපේ වෛද්‍යරුවන් ඒකනායකයන්ගේ ඒ ග්‍රන්ථයේ තිබෙන එතුමාගේම අත්අකුරෙන් ලියපු ලිපිවල පිටපත් ඒ ග්‍රන්ථයේ තිබෙනවා. එතකොට ඒවා පරිශීලනය කරනකොට අපිට දැනගන්න පුළුවන් එතුමාගේ තිබ්බ මේ සංකල්පය ඒ විදිහටම තිබිලා තියෙනවා කියලා. එතුමා ඔලෙම ලිපිය ආරම්භ කරන දේවාශිර්වාදේ ලැබේවා. ඊට පස්සේ ප්‍රිය සොයුර. ඒ විදිහට සිංහල වචනෙන් බොහොම සංකර නැති ඉංග්‍රීසි වචන එකතු කරන්නම නැහැ එතෙන්. ඉංග්‍රීසි භාෂාවක් එකතු කරන්නම නැහැ එතෙන්. එතකොට එතුමාගේ ඒ ගත කරපු ඉන්දියාවේ ගත කරපු දුක්ඛිත ජීවිතේ පව ඒ ලිපි වලින් අපිට සනාත කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම කතා කරගෙන යනකොට එතුමා ක්‍රමක්‍රමයෙන් හෙළහවුලට එකතු වෙනවා. අපි ලංකාවට නැවත ආවට පස්සේ එතුමා එකතු වෙනවා හෙළහවුලට. හෙළහවුලට එකතු වෙලා තවත් එතුමාගේ තිබ්බර භාෂාවන් නියම පිරිසිදු සිංහලයට හැරවෙනවා. අපි හෙළහවුලේ තියෙන එක රීතියක් තමයි ඇකාරේ භාවිතා කරන එක එතුමා තමන් ගීතවලටත් එකතු කර ගන්නවා. ඕලු පිපීලා විරලෙඩ දෙනවා සුදරසු දේනංගු ඒකෙදී ඒ ගීතයේදීත් ඇකාරය භාවිතා වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී එතුමා සිංහල ජාතිකත්වයක් සකස් කිරීමේ අරමුණු මත අර එතුමා කිව්වා වගේ වෙන අය හදන්න එතුමා කියන තමන් මුලින්ම හැදෙන හිටියා. එතෙන්දී එතුමා කොල්ලු පිටියේදී දැන් එතුමා ලියලා ඉවර වෙලා ලිපිය ලියලා ඉවර වෙලා කොල්ලු පිටියේදී කියන එක කොල්ලු පිටියේදී කියලා ඇකාරයෙන් අවසන් කරනවා. හෙළ භාෂාවෙන් අවසන් කරනවා. ඊළඟට රොබර්ට් නොක්ස් තමන්ගේ හෙළ එදා හෙළදිව ග්‍රන්ථයේදී රොබර්ට් නොක්ස් කියන ඉංග්‍රීසි ජාතිකයා එදා හෙළදිව කියලා ග්‍රන්ථයක් රචනා කරනවා. එතුමා මම හිතන්නේ 1800 ගණන් වල වගේ. ඒකෙදී රොබර්ට් නොක්ස් නියම සිංහලයෙකුගේ ගති කියනවා. මෙන්න මෙහෙම කියනවා. ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්නය, මධ්‍ය පාන නොබොන්නේය, සොරකම පිළිකුල් කරන්නේ. සිංහලයාගේ භාෂාව වූ කලි වාක් ශක්තියෙන් අනුවන වූ ඒ කතා කරන ජනතාව මෙන්ම ශ්‍රේෂ්ඨ වූ සුලලිත සුකනම්මියෝ සුමధుර භාෂාවකි. ඒ භාෂාව කතා කිරීම ටිමිහිරිය රසවත් ඇමතුමින් හා ජනකාන්ත භාවයෙන් පරිපූර්ණයේදී. මෙතන දෙවෙනි කරුණ විදිහට ගත්තාම සිංහලයාගේ අර මధుර සුකුමල භාෂාව සුමధుර භාෂාව සුනිල් සාන්තයන් තමන්ගේ ප්‍රධාන භාෂාව විදිහට කරගෙන ගීත ඉදිරිපත් කිරීමේ භාෂාව විදිහට කරගෙන පිරිසුදු භාෂාවක්, බොහොම ලස්සන භාෂාවක්, සරල භාෂාවක්, සරල භාෂාවක් උනට විශාල දෙයක් හිතින්දී අපිට
එතුමා ඒ භාෂාවෙන් ඔප්පු කළ දෙනවා. ඊට අමතරව රොබර්ට්නොස් කියපු ඊළඟ කාරණාව තමයි සිංහලයා මත්පැන් බොන්නේ. සිංහලයා මත්පැන් නොබොන්නේ. එතකොට මේ දවස්වල සිංහලයා මත්පැන් පාවිච්චි කරලා නැහැ. මෙතෙන්ද අපිට හොඳටම පැහැදිලි වෙනවා ඉංග්‍රීසි ජාතිකයා අපි ලංකාවට ආවට පස්සේ තමයි මත්පැන් වලට දැඩි එඩ්බැහියක් අපේ සිංහල අතර ඇති වුණේ කියලා. එතෙන්දී සුනිල් සාන්තයන් උපතින් කතෝලික වුණාට එතුමා අනුගමනය කරේ බෞද්ධයාගේ පන්සිල් පද පහේ පස්වෙනි ශික්ෂාපදය ආරක්ෂා කරා කියන එක අපිට හිතන්න පුළුවන්. එතුමා මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු කෙනෙක් නෙවෙයි. මත්පැන් පාවිච්චි කර කෙනෙක් නෙවෙයි. සුනිල් සාන්තයන්ගේ එක ගුවන්විදුලි වැඩසටහනකදී එතුමාගෙන් ප්‍රශ්න කරනවා මත්ද්‍රව්‍ය භාවිතයෙන් ගායකයාට හානියක් වෙනවාද කියලා. එතුමා ඒ අවස්ථාවේදී මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. හොඳ ගායකයෙක් වන්නට බලාපොරොත්තුවක් තියෙනවා නම් දුම් බොන්නට පුරුදු වෙන්නට එපා. මත්පැන් පානයෙන් ගායකයාට නරකක් සිදුවන්නේ නැතයි කිව්වොත් ඒ කියන්නේ මත්පැනට කෑදර ගායකයෙක්. මත්පැනින් නරකක් මිසක් කිසිවෙටක හොඳක් සිදුවන්නේ නැහැ. ඔබ හොඳ ගායකයෙකු වන්නට කැමති නම් මත්පැනට අත නුගසන්න කියලා එතුමා කියනවා. එතන එහාට විස්තර කරන්න කිසිම දෙයක් නැහැ. හොඳ ගායකයෙක් වන්නට පුරුදු වෙනවා නම් හොඳ සංගීතඥයෙක් වෙන්නට පුරුදු වෙනවා නම් මත්පැනට දුම් වැටියට ඇලුම් කරන්න එපා, ඇබ්බැහි වෙන්න එපා. හොඳ ගායකයෙක් වන්නට බලාපොරොත්තුවක් තියෙනවා නම් දුම් බොන්නට පුරුදු වෙන්නත් එපා කියලා එතුමා ඒක විස්තර කරනවා. තව දුරටත් දුම් බීමෙන් තමන්ගේ කටහඬට ස්වර නාලවලට හානි වෙනවා, හදවතට හානි වෙනවා, කටහඬට අපේ ස්වර තන්තුවලට හානි වෙනවා, ආස්වාස ප්‍රාස්වාස කිරීමේ හැකියාව වලදී ඒක අපිට බාධාවක් වෙනකොට ගායනා කරන්න අපහසුයි. ඒ පිළිබඳව පමණක් විතරක් නෙවෙයි හොඳ ශිෂ්ට සම්පන්න පුද්ගලයෙක් වෙන්නට නම් මේ මත්පැන් පානය ඇබ්බැහි වෙන්න ප්‍රාර්ථනා කරනවා. එතකොට එදා රොබර්ට්නොස් කතා කරපු නියම සිංහලයාගේ ගතිගුණ සුනිල් සාන්තයන්ගේ චරිතයේ තිබුණා. මම ඒක කිව්ව යථාවාදී තථාකාරී පුද්ගලයෙක් කියන දේ හරියට කරන පුද්ගලයෙක් සනාතයි. ඊළඟට එතුමා අර තව දොරටත් ඒක විස්තර කරමින් ඒ කාලේ තිබුණු ශිෂ්ට සම්පන්න සංගීත සාධක ස්වභාවයක් ඉදිරිපත් කරනවා. එච්.එෆ්. ගුණසේකරයන්ගේ සාකච්ඡාවේදී තමයි ඒක සිද්ධ කරන්නේ. එතෙන්දී එතුමා මෙහෙම සිද්ධ වෙනවා, මේ විදිහට අඩදබරකම් සිද්ධ වෙනවා, නොයෙක් කලබල සිද්ධ වෙනවා. අන්තිමේට එතන සංගීතයක් පැවැත්වුණේ නැහැ. පොලිසියත් අවසානයේ එතනයි කියන එක එතුමා කියනවා. එතකොට මේ සියලුම කාරණා වලින් අපිට පැහැදිලි වන්නේ එතුමා තුළ දේශීය සංගීතයක් හැඩගැසීමට පමණක් විතරක් නෙවෙයි සිංහල ජාතිකත්වයක් සකස් කරන්නට නියම සිංහලෙක් අපේ රට තුළ ඇති කරන්න එතුමා කටයුතු කරපු බව. එතුමා ලේඛනයෙන් අපේ සිංහලයෙක් වුණා, කතාබහෙන් සිංහලයෙක් වුණා, නමින් සිංහලයෙක් වුණා, ඊළඟට එතුමාගේ ඇඳුමින් පැළඳුමින් සිංහලයෙක් වුණා, ගායකයෙක් වශයෙන් සිංහලයෙක් වුණා. එතුමා මේ හැම පැත්තකින්ම කලාවංශයේ විතරක් නෙවෙයි එතුමාගේ ජීවිතයේ පැත්තෙමුත් එතුමා සිංහලෙක් බවට පරිවර්තනය වෙන එතුමා තමන්ගේ දරුවන්ට නම දැම්මේ සිංහල නම්. සුනිල් ලංකා ජගත් කලයි. සුනිල් ලංකා ජගත් කලා. එතකොට මේ නම් හතර තමයි දරුවන්ගේ නම් වුණේ. සිංහල නම්. අපේ පිරිසතු හෙළ නම් හතර තමයි තමන්ගේ දරුවට දෙවික ඉදිරි පරම්පරාවටත් ලබලා දුන්නා. ඉතින් එතුමාගේ කතා කරන්න තියෙන මේ සිංහල ජාතිකත එතුමා කරපු සේවය සමහර වෙලාවට හඬගගා යන්න නැතුව ඇති. රස්සිම් තියලා කියන්න නැතුව ඇති. නමුත් බොහොම සංවරව එතුමාගේ ඒ ජීවිත රටාව තුළින් බොහොම නිහඬව එතුමා සිංහල ජාතිකත්වයක් කොහොමද සකස් වෙන්න ඕන කියන එක එතුමාගේ චර්යාවෙන් පෙන්වුවා. ඒ වගේම තමයි එතුමාගේ කතාවෙන් ඒක ඉදිරිපත් කරා. ඒ අතින් එතුමා යථාවාදී කතාකාරී පුද්ගලයෙක් සිංහල ජාතිකත්වය ගැන කතා කරපු අපේ සිංහල ජාතියට අයත් වටිනා වස්තුවක්. අනිවාර්යෙන් අපේ හාමුදුරනේ මං හිතන්නේ මීට වඩා පැහැදිලි කිරීම අවශ්‍ය නැහැ. සුනිල් සාන්තයන් සහ ඔහුගේ සිංහල ජාතිකත්වය ගැන ප්‍රේක්ෂකයාට අවබෝධ කරගන්නට. ඉන්දියාව ගිහිල්ලා අධ්‍යාපනය හදාරලා නැවතත් ලංකාවටම ඇවිල්ලා ලංකාවේ තියෙන අපේ දේශීයත්වය කියන සිංහල ජාතීත්වය කියන දේ අවදි කරවන්න එතුමා උත්සාහ කරේ කොහොමද, කටයුතු කළේ කොහොමද කියලා අපේ හාමුදුරුවෝ හරි මනාවට පැහැදිලි කළා.